ගමක ඇන්ටි කෙනෙක් වගේ. පාරුවක් පුඩා. ඊළඟ ජනාධිපති නාමල් කියලා විපක්ෂයේ ව්‍යසනයක් නැද විපක්ෂයේ යුතුයකම අපි ඉටු කළා. හරියට මගේ හිතට එන්නේ මට ජනාධිපතිකම ලැබුණා වගේ. ඔබට කතා කරන්න බැරි නම් අපිවත් එකතු කරගන්න. අපි කියන්නම් IMF එකට කියන්න ඕන දේ. අනේ ප්ලීස් එපා. හරි ලස්සනයි. very good. ඕන පෙතපහක පණේ ඉන්න පුතා. දැන් හදනවලු මූද බැඳ පාරක්. මාළු කොහොමද එහාට මෙහාට යන්නේ? මාළු අල්ලන්න බැරි වෙනවා. මේ පැත්ත එක සෙට් එකක් මාළු අනිත් පැත්ත අනිත් සෙට් එක මාළු. සජ්ජබ්බේම සජිත් විතරක් නෙමෙයි. සජ්ජබ්බේම ගොන්, ඔයත් ගොන්, මමත් ගොන්. සජිත් කියලා මේ ගන්නේ පුද්ගලයා විතරක් නෙමෙයි. මේ මුළු කඳවුරම ගොන්. කුසට සාගිනි උන්නට වරහැලි කැබලි එල්ලා වරෙල්ලා දැන් ලූණු මනින්නට වරෙල්ලා වරෙල්ලා දැන් ලූණු මනින්නට වරෙල්ලා ඔබ මේ ටිල්ලින් සිල්වා ඕක අරගෙන ගහගන්නේ පුකේ. මේ අපි කරපු හින්දා කියන්නේ. හොඳේ අවුරුදු 30ක් අපි මේවා කරපු හැටි 16ක් ඇමතිවරු හිටියට ක්‍රියා කරපු හැටි. මානාත්මකව හිතලා කරන්න ඕනේ. නැතුව නිකම් බොරුවට කතා කරලා වැඩන්නේ. උඹලා 70 ඉස්සේ නිර්මාණාත්මකව කරපු හැටි ආයෙ විස්තර කරන්න ඕනේ නෑ රාජිද. දැන් මොකද්ද කියන්නේ? emotional damage. දැන් නිලධාරීන් බයයි. තීන්දුව ගන්න බයයි. නිලධාරීන් ක්‍රියා කරන්න බයයි. මොකද එකපාරට අල්ලක් කොමිසමෙන් දන්නව එන්නේ කියලා. ඒකින්ද තමයි අදත් කෝ ග්‍රාම නිලධාරීන්. නිලධාරීන් කෙසේ වෙතත් උඹ කොයිතරම් බය වෙලාද කියලා උඹේ ඇද්දකින් කියන්න පුළුවන් මචං. මෙන්න ගාම නිලධාරීන් බලහන්කෝ. ලේසියෙන් හම්බුණා. වෙනදා වගේ කරදර වුණේ නැහැ. උනාද අපේ ළඟටම ඇවිල්ලා අපේ ගම නිලධාරීතුමිය අපිට ලබා දුන්නා. ඒක අපේ ලොකු සහනයක් මේ වෙලාවේ. අනිත් පැත්තෙන් අපි ජනතාවට සහන සලස්වමින් විපක්ෂයේ ව්‍යසනයක් නැද විපක්ෂයේ යුතුයකම අපි ඉටු කළා. සාපරාධයේ නොසලකිල්ලට වත්මන් ජනපති අනුර දිසානායක මැතිතුමාව වසර 5ක් දක්වා සිරදඬුවමක් ලබා දීමට හැකි කියන එක අපි සිහිපත් කරනවා. මුට පෙරසිටමෝල් දෙපා. දැන් රජයේ අරමුදලට සල්ලි දාන්න එපා. ඒකෙම විශ්වාසවන්ත භාවයක් නැහැ කියලා ප්‍රවෘත්තියක් කරන මේක මුලම ගන්න ඕන ප්‍රවෘත්තියක් නෙවෙයි වෙන්නත් පුළුවන්. කවුද කියන්නේ? සමන්ත කවුරු විශ්වාසවත් පිටියද කියන්නේ? සමන්ත භද්‍ර සාගු තමයි කියන්නේ. මම දැක්ක මේ ඒකට දාන්න එපා. ඒ අරමුදලක් හදනවා. එයාට දාන්න කියලා. ඒකට දාන්න කියලා ගොඩක් දාලා තිබුණා. දාන්න. අන්න ඒකට දාන්න. අර මේ IMF කොන්දේසි සමග අපිට පුළුවන් ඉදිරියට යන්න. මොන විහිළුවක්ද? දැම්මම කතා කරන්න IMF එකට. ඔබට කතා කරන්න බැරි නම් අපිවත් එකතු කර. ඔය ඌ කියන එක කරන්න බෑ කියලා ඌ හොඳටම දන්නවනේ. කියන්නේ දේශපාලනේ ඌ ලොකු කාලයක් ඉඳලා ඕවා වෙන්නේ කොහොමද කියලා දන්නවා. එතකොට කරන්න බෑ කියලා හොඳටම දැනදනත් ඇයි ඔය කියන්නේ? ඒ කියන්නේ තනිකර තාමත් මුන් කරන්නේ මිනිස්සුන්ව නොමග අරින එක. rolling and action. ඔව් හරි හරි අපි ඔන්න වැඩේ පටන් ගත්තා. අපි ජීවත් දුන්නේ හෙන ස්ටයිල් එකේ සැපගත්තේ ආණ්ඩුවේ සල්ලි වලින්. ඊට පස්සේ මොකද වුනේ දන්නවද? කොහයියෙන් නතුස්සල ගෝටා කියලකින් උන ජනාධිපති ගැහුව රටටම හෙන හතෙන් හතේ වැටුණනේ ආර්ථිකෙ මෙහෙම බුක්කාල කොහොමද වැටුනේ කොහොමද? ආණ්ඩුව මේ වෙලාවේ කළ යුත්තේ ඒ ලැබෙන ආධාර මේ රටේ ජනතාවට ක්‍රමානුකූලව බෙදා හරින්න විනිවිද භාවයකින් යුතුව ඒ කටයුතු කරගන්න අවශ්‍ය පරිසරය හදන එක. ඒ නාම ඔහොම ඉඳපන්. උඹලා මචං හොරකම් කරන්න පුළුවන් හැම අස්සක් මුල්ලක් නෑරම දන්නේ. උඹලට ඇහවහලා හොරකම් ගන්න මේ ලංකාවේ එකෙක් නෑ. ඉතින් උඹට පුළුවන් මේ ආණ්ඩුවේ මොත් හොරකම් කරනවද කියලා මුද්දට හොයලා බලන්න. මොකද උඹලා ඇරෙන්නේ මේක කරන්න වෙන කවුරුත් නෑ කොල්ලෝ. මොකද කියන්නේ? බාර ගන්නවද වක්කීම? බලා ගන්න. ආයි කියපන්. බලා ගන්න. වැඩපිළිවෙලක් තියනවද? අපිට කොන්දේසි නෑ. කාලවකවනු දිනවකවනු දාන්න අවශ්‍ය නැහැ. 2029 නෙවෙයි. මේ අද මේ ප්‍රශ්නය විසඳෙව්වොත් හරියට මගේ හිතට එන්නේ මට ජනාධිපතිකම ලැබුණා වගේ. ඒ නිසා මේ අයගේ දැවෙන ප්‍රශ්නය විසඳන්නකො. ඒක හරියට ඉතින් මට ජනාධිපතිකම ලැබුණා වගේ මම සතුටු වෙනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ ඊටාම මෝඩ මිනිස්සෙක්. තරහ ගන්න නැත්තම් පොඩි කතාවක් කියන්න. උඹලට
මේක හොරාට කියන්නේ හොඳේ. උඹලට නිකමට හරි හිතෙනවද කියපන්කෝ මේ වෙලාවේ අපේ ගෝඨාභය මහත්තයයි සවේන්ද්‍රයි හිටියනම් කියලා. එහෙම උඹලට යටින්වත් හිත යටින්වත් එහෙම නිකමට හරි හිතෙනවද කියපන්කෝ. හිතෙන්නේ නෑ බං. ජීවිතේට නෑ. එහෙම හිටියනම් සවේන්ද්‍ර පොඩක් අරක බලන්න කියලා මේක බැලන්ස් කරනවා කියලා එහෙම උඹලට නිකමට හරි හිතෙනවද කියපන්කෝ. හිත යටින් හිතනවද? ආසයිනේ. කොහොමද ඒක? මීට වැඩිය හොඳයි. ජාත්‍යන්තරයෙන් සහාය එනකන් අපිට බලන් ඉන්න බෑ. නාමල් මේ වෙලාවට ජාත්‍යන්තරයෙන් සල්ලි ටික අන්ඩ්‍රු කුමාර දිසානායකලගේ රජයේ account වලට ආවේ. උඹලා හිටියනම් එහෙම බඩුම තමයි සල්ලි ටික නේද? මචන් රොටිය රෙනෝ උඹලගේ හිරු දෙරණේ ආණ්ඩුව මිනිස්සුට එපෝ වෙන විදිහේ නිවුස් මාවල හරි ගහපන්. වැරදි හදලා හරි පෙන්නපන්. අපේ ආණ්ඩුවකින් දුමින්ද සිල්ව එළියට දාලා දෙන්න. අපි ඒ කාලේ දුන්නේ රුපියල් 5000ක්. මේ ආණ්ඩුව ඇවිල්ලා ලක්ෂ ගණන් මිනිස්සුන්ට ආධාර බෙදනවා. ජනතාවට සල්ලි දීලා පුරුදු කරන්න එපා කියන එක තමයි අපි ඉල්ලීම. අපේ മന്ത്രിලා මේ ගංගතුරෙන් අසරණ වෙලා ඉන්නේ මිලියන 100ක් 200ක් ඒගොල්ලන්ට දෙන්න. ජනතාවට සහන දෙන්න කලින් සම්බුත්තේගම රම්බණ්ඩගේ කොල්ලගේ අපිට බෙදා ගන්න තිබ්බ ආධාර ටික කිසිම පිළිවෙලක් නැතුව සහන කියලා දෙනවා. වරෙල්ලා එකතු වෙමු ආණ්ඩුව පන්නමු. මේ ආධාර තොගේ මේ රජයට කළමනා කරන්න බෑ. සහන දෙනවා කියලා අපේ බදු මුදල් නාස්ති කරන්න එපා. සුනාමි ආධාර, මහ බැංකුව, කොවිඩ් ආධාර ගැන අත්දැකීම් තියෙන පුද්ගලයන් ළඟින් තියාගන්න. දවතක් තියෙන ආණ්ඩුවකට මේ වෙලාවේ කැබ් ගෙන්නන්න නම් බෑ. නෑ කැබ් ගෙන්නන්න නෑ. කරත්ත ටිකක් ගෙන්නන හොඳ හරක් ටිකක් ඉන්න සුපිරි වස්සෝ ටික උන්ට මේ වෙලාවේ කරන්න වෙන වැඩකුත් නෑ. නිකන් ඔහේ තප්පුල පුල ඉන්නේ. ඒකින්ද උංග කරත්තවල බන්දලා ගමන් ටික යන්න හදන්න. රාජ්‍ය සේවකයෝ ඊට පස්සේ මන්ත්‍රීලා ටක් ගාලා ගිහිල්ලා නාස්ලනුවක් දාගෙන ලෑස්තිලා හිටා. මම අනුර දිසානායක ජනාධිපතිතුමා නම් මේ වෙලාවේ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන ආපදා කළමනාකරණය පිළිබඳ දීර්ඝකාලීන අධ්‍යයනයේදී මේ ජනාධිපතිතුමා තුන්දෙනාටම ආරාධනා කරනවා ජනාධිපති මන්දිරයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාත් එක්ක වාඩි වෙලා මේ ප්‍රශ්න විසඳගන්න මට උදව් කරන්න කියලා. මචං මන් දැක්ක මචං නාමලයා කියනවා දුන්න ආධාර කිසිම දෙයක් හොරගම් කරන්නේ නැතුව මිනිස්සුන්ට බෙදලා දෙන්න කියලා. ඇත්තටම නාවල්ලට මේ වෙලාවේ යුතුයකමක් තියෙනවා. මොකද උන් දන්නවා හොරගම් කරන්න ක්‍රම 100ක් තියෙනවා නම් 100ම දන්නවනේ. කෙලින්ම අනු කොටස් වශයෙන් උත් දන්නවා. මෙතන කොහොමද කඩන්නේ, මෙතන කොහොමද හොරගම් කරන්නේ, මෙතනින් කොහොමද ගහන්නේ, ගහන්න පුළුවන් සියලුම ගැයිලි ටික දන්නවනේ. එතකොට උඹලා බලපන් මුන් එහෙම එකක් කරනවද කියලා. කරනවා නම් කරනවා කියලා සාක්ෂිත් එක්ක කෙලින්ම නඩු දාන්නත් පුළුවන්, මිනිස්සුන්ව දැනුවත් කරන්නත් පුළුවන් සාක්ෂිත් එක්ක. බොරු දේවල් කිව්වොත් කොහොමත් දන්නවනේ. දැන් අතුලට යන්න ඉන්නේ ඊට පස්සේ තව ප්‍රශ්න වැඩි වෙනවා. තාම නෑනේ අල්ලපු ගෙදරට දීලා නෙද්දකි ගමක ඇන්ටි කෙනෙක් වගේ. ඒක නෑමද ඒක චාටර් වැඩක් මචං. 25000 දැන් අඩු ගානේ මෙයා මේක ගිහිල්ලා අහන්නේ දෙසැම්බර් මාසේ අන්තිමට නම් අපිට හිතෙන් යකෝ මාසයක් පොල් ගෑව දාන්න කියලා. ජනාධිපති මේ ටික ඩික්ලෙයාර් කරලා දවස් 2යි. ඒ කියලා මේ මිනිස්සයා දැන් වටේ යන කෙනෙක් තැනම ගිහිල්ලා මේ ප්‍රශ්න ටික හොයනවා. මේ සම්බන්ධීකාරකටුවල රාජ්‍ය සේවකගේ කිරිච්ච පල්ලට අතට දානවා මම පොඩ්ඩක් හයියෙන් මේ වැඩේ කරගන්න. මේ අක්කෝ පහුවෙන්දට ගෙවල් ගන්න ගිහින් 25000 හම්බුණා දාන්න. 25000 රෝල් කරලා තියාගන්න ඕනේ හම්බෙච්ච උන්. කාගේ සල්ලිද ඔය ගෙවන්නේ? කියන්නේ මේ අනුර කුමාරගේ අර මෙහි ඔය සල්ලියක්ද ඔය ගෙවන්නේ? සම්බුත්තේගම මේ වත්තම්ද මේ දෙන්නේ? දැන් මේකේ ඇත්ත අඩුම තරම. ඉතින් අධිකරණයට ගියාම ඇවිල්ලා ආකි දෙන්න එපා. අධිකරණයට කොහොමද යයි මිනිස්සු? අධිකරණයට යනකම් බලා ඉන්න තරම් මේ මොන මේ දේශපාලන සදාචාරයද? අර වරන්නකෝ අර වැලන්සියාවේද කොහෙද ජනාධිපතිවරු? අයින් වුණා ඉල්ලා. ඉල්ලලා අයින් වුණා. මොකද මේක Tamanට මේ ව්‍යසනේ කළමනාකරණය කරගන්න බැරි වුණා. Taman මේකට ඕනේ ප්‍රොපෝෂන් රියැක්ෂන්ස් ගත්තේ නැහැ. Taman ජනාධිපතිකමට සුදුසුනේ. මේක එහෙම නෙමෙයි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ධර්ම දේශනා කරනවා. එහෙනම් අපේ පපුව වුණු වෙනවා. අපි මේවා කරනවා. අපි සහන ආධාර දෙනවා. දැන් ඉවරුණාට පස්සේ අර අහිංසක මිරිකිලා හිර වෙලා අමාරුවෙන් බදු ටික එකතු කරලා දීපු මිනිස්සුන්ගේ බදු ටික මේගොල්ලන්ගේ පාඩුව මේගොල්ලන්ගේ අඩුපාඩුව මකා ගන්න අර ජීවිත වන්දියට ගෙවන එකද දැන් කරන්න ඒකද වීරක්‍රියා. කාගේ සල්ලිද ඔය ගෙවන්නේ? කියන්නේ මේ අනුර කුමාරගේ අර මේ මිහි
ඔය සල්ලියත් ඔය ගෙවන්නේ සමුත්තේකම මේ වත්තම්ද මේ දෙන්නේ මේ ගාමසේක මහත්තයා ඉන්නවා. ඒ මහත්තයාගේ මට්ටමින් හැමදේම කරගෙන යන්න කියන්නේ. වෙන කිසිම කෙනෙක් තාම බලලා නැහැ. කිසිම කෙනෙක් ආවේ නැහැ. මෙතෙන්ට ඔය මහත්තයා එනකන්වත් මෙතෙන්ට කිසිම බලධාරීන් දෙන්න ආවේ නැහැ. ග්‍රාමසේවක මහත්තයා කියලා කියන්නේ රජයේ ගමේ නිලධාරියක් තමයි. එයා ඕගොල්ලන්ගේ ඕනෑපාකම් හොයලා බලනවා නම් ඕගොල්ලන්ට අවශ්‍ය සහනාධාර ලබා දීම සඳහා සම්බන්ධීකරණය කරනවා නම් වෙන ඉතින් එන බලධාරියා කවුද? ඒ කියන්නේ ග්‍රාම නිලධාරී දැනටමත් වැඩේට එන්ගේජ් නම් හරි ඒ ආණ්ඩුව තමයි. දැන් මේ සල්ලි ටිකක් ගම් වලට එනකොට හැමෝම අතේ සල්ලි ගැවසෙන්න පටන් ගන්නවා තව ටික දවසක් ගියාම. ඒ කියන්නේ ආපදාවක් වෙලා තමයි. තමන්ගේ ගෙවල් දොරවල් කැඩිලා තමයි. ඒවට හම්බෙන වන්දි දැන් අතේ සැරිසරන්න පටන් ගන්නවා. එතකොට එන්න දුන පළවෙනිම අභියෝගය තමයි ඔතෙන්ට බහිනවා පිරමීඩ් කාර්යය. හරි ලස්සනයි. very good. ඕන පෙත පහක පණේ තින්න පුතා.